මම මේක කියාගෙන යන්නම් ඔයාලට එතකොට අපහු PDF එක බලද්දි තේරෙයි හරි මෙතනින් තමයි පටන් ගන්නේ මෙතන අපි කතා කරන්නේ ප්‍රෝග්‍රෑමින් වලයි software engineering වලයි වෙනස ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපි මොකක් හරි ඇප්ලිකේෂන් එකක් හදන්න කෝඩ් කරන එකට තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ එතකොට software engineering වල වෙනස තමයි software engineering කියන්නේ good engineering principles සහ software development practices වලට අනුව වැඩ කරලා quality software එකක් හදන එක තමයි software engineering කියන්නේ. එතකොට මේ software engineering එක ඇතුලේ තියෙන පොඩි part එකක් විතරයි programming කියන්නේ. software engineering කියන එක ලොකු පරාසයක් ඇතුළතේ විහිදෙන එකක් තමයි software engineering කියන්නේ. ඒක good engineering principles and software development practices එක වැඩ කරලා quality software එකක් හදන එක තමයි software engineering කියන්නේ. ඉතින් software engineering is not just coding. Coding is just one part of the large process. Right. මේකේ කියවෙන්නේ අර software development life cycle එකේ අපි කරපු ඒවම තමයි ඒ ටිකමයි කියවෙන්නේ මෙතන. Analyze user requirement and design. ඒ කියන්නේ මේ software engineering process එකේ තියෙන අර programming වලට අමතරව තව තියෙන්නේ මොනවද? කියලා තමයි මෙතන කියවෙන්නේ analyze user requirement and design එතකොට stakeholders ලගෙන් අපි අර තොරතුරු අරගෙන communicate කරලා stakeholders ලගෙන් user requirements ටික gather කරගන්න එක එතකොට select කරගන්න ඕන අපි software architectures software engineering කරනකොට මොකක් හරි software එක හදන්න යනකොට software architecture එක pattern එක algorithm එක coding techniques technologies වගේ දේවල් අපි සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට quality assurance. ඒ කියන්නේ අර අපි client ගෙන් gather කරගත්ත user requirement ටික fulfill වෙනවද කියලා දැනගන්න ඕනේ. reliability, performance, security වගේ දේවල් කොහොමද වැඩ කරන්නේ කියන එක දැනගන්න තමයි quality assurance පාවිච්චි කරනවා. ආය deployment and releasing. ඒ කියන්නේ අපි software එක හදලා ඉවරලා අපිට පුළුවන් එක deploy කරන්න, release කරන්න මේ end users වලට පාවිච්චි කරන්න. ඒක තමයි deployment and releasing කියන්නේ. එතකොට අනි ඊට පස්සේ මේන්ටේනින් කියන්නේ රිලීස් කරලා ඉවරනාම පස්සේ එතනින් එහාට අපිට තියෙන මේන්ටේනින් ප්‍රොසෙස් එක. එතකොට දැන් මෙතන කියවෙනවා generic functionalities in software development. ඒ කියන්නේ generic functionalities කියන්නේ අපි software එකක් මොකක් හරි web application එකක් කියලා හිතන්න. අපි web application එකක් design කරනකොට හදනකොට අපි web application 4-5ක් කොච්චර හැදුවත් ඒ හැම එකම පාවිච්චි වෙන අනිවාර්යෙන් පාවිච්චි වෙන දේවල් තියෙන functionalities තියෙන්නේ user authentication එක හැම web application එකම වගේ තියෙනවා එතකොට routing database connectivity job schedules කරන එක එතකොට ඒ වගේ දේවල් අර නිතර භාවිතා වෙන functionalities වලට තමයි generic functionalities කියන්නේ එතකොට මෙතනදී කියවෙන්නේ generic functionalities කියන ඒවා අර little point එක කියන්නේ පොඩි දෙයක ඉඳන් ඒ කියන්නේ හැම එකම පාවිච්චි වෙනවා නම් ඒක අර නිතර භාවිතා වෙන දෙයක් වෙලා වුණාම ඒක ආයේ මුල ඉඳන්ම ටයිප් මේ කෝඩ් කරන එක තේරුමක් නැහැ කියන එක තමයි මෙතන කියවන්නේ අපිට ඒ වෙනුවට තමයි අපි පාවිච්චි කරන්නේ frameworks වල තියෙනවා ඒ generic function reusable විදිහට හදාගත්ත functions තියෙනවා ඒවා පාවිච්චි කරලා අපිට අර generic functions වල තියෙන දේවල් ටික මේ reusable කරගන්න පුළුවන්. මෙතන තියෙන framework කියන එක විස්තර කරපු මේවා හතරක් ඒ ටික ඔයාලා කියව ගන්න මම එකක් පැහැදිලි කරන්නම්. A framework is a foundation for developing software application. Software engineering and developers use framework as a template create website and applications. ඒ කියන්නේ software application එකක් හදනකොට foundation එක තමයි framework එක කියන්නේ. ඒ කියන්නේ අපිට framework එක පාවිච්චි කරන්න පුළුවන් template එකක් විදිහට. එතකොට අපි කලින් කතා කරේ generic functionalities වල කලින් හදපු ඒවා තියෙනවා අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. framework වල තියෙන ඒක එතකොට අපිට framework එක template එකක් විදිහට පාවිච්චි කරලා අපිට පුළුවන් web applications හදන්න. ඒක තමයි මෙතෙන්දි කියවෙන්නේ developer do this adding code to framework then
personalizes it for their specific purpose. ඒ කියන්නේ අර ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා අපේ ස්පෙસિෆික් version ස්පෙසිෆික් පර්පස් වලට අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපිට හදන්න ඕන දේ අර ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා කරගෙන යන්න පුළුවන්. එතනින් එහාට ඒ කියන්නේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා හදලා එතනින් එහාට අපේ ස්පෙසිෆික් පර්පස් වලට වැඩ කරගෙන යන්න පුළුවන්. තමයි ඔය කියවෙන්නේ. හරි. එතකොට how do frameworks help with the software engineering approach? මේක කියන්නේ software engineering approach එකට software engineering වලට frameworks කියන එක help වෙන්නේ කොහොමද කියලා. frameworks පාවිච්චි වෙන්නේ අපිට frameworks වල තියෙනවා architecture patterns. ඒ කියන්නේ MVC, MVVM වගේ ඉස්සරහට කතා වෙනවා. ඒ architecture patterns තියෙනවා pre-design framework එක තියෙනවා. ඒතකොට අපිට ඒවා පාවිච්චි කරලා යනකොට මේ පහසු වැඩේ කරගන්න. මේ model view control මේකෙන් කියවෙන්නේ model view model කිය. ඕගැන ඉස්සරහට කතා වෙනවා. design patterns තියෙනවා. ඒ ටික තියෙනවා. එතකොට standards and best practice. ඒ කියන්නේ අපි framework එකක් කරගෙන යනකොට ඒ framework එකේ developersලා හදාගත්ත best practice ටිකක් තියෙනවා. ඒ කියන්නේ මොන හරි best practice තියෙනවනේ. naming convention තියෙන්න පුළුවන්, coding standards තියෙන්න පුළුවන්. ඒතකොට දැන් directory structures ඒ වගේ අර මේ දැන් කලින් හදාගත්ත ස්ටෑන්ඩර්ඩ්ස් තියෙනවනේ. එතකොට අපිට ඒක පහසුයි එහෙම ෆ්‍රේම්වර්ක් එකක් යටතේ වැඩ කරන්න. ඒ කියන්නේ දැන් හිතන්න අපි ෆයිල් එකක් සේව් කරන විදි තියෙනවා. ඒ ෆයිල් හිතන්න කැමල් කේස් කියලා. දැන් මේ ෆ්‍රේම්වර්ක් එකේ අපි නේමින් කන්වෙන්ෂන් විදිහට කැමල් කේස් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක අර හැමෝම පාවිච්චි කරන විදිහක් තියෙනවා. ඒ වගේ අර එක ගයිඩ් එකක් තියෙනවා. එතකොට ඒක හරහා තමයි යන්න තියෙන්නේ. ඒකින්ද එතකොට ලේසි. ඒකින්ද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් බෙස්ට් ප්‍රැක්ටිසස් තියෙනවා. ආය ටූලින් සපෝට් කියන්නේ අපේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ තියෙන ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ තියෙන ටූලින් සපෝට් එකකින් ෆ්‍රේම්වර්ක් එකට අදාළ ටූල් සපෝට්ස් තියෙනවා. අන්න ඒවා පාවිච්චි කරන්න පුළුවන් අපිට. බොයිලර්ප්ලේට් කෝඩ් කියන්නේ අපිට මේ දැන් ඒ ෆ්‍රේම්වර්ක් එකට අදාළව කලින් ඩිවලොපර්ස්ලා හදාගත්ත කෝඩ් තියෙනවා. අපිට ඒ කෝඩ් කැලි පාවිච්චි කරලා අපේ ඩිවලොප්මන්ට් ප්‍රොසෙස් එක කරගෙන යන්න පුළුවන්. ඒවට තමයි බොයිලර්ප්ලේට් කෝඩ්ස් කියන්නේ. මේ ප්‍රී රයිට් කරපු කෝඩ්. එතකොට ආය ටෙස්ටිං සපෝට්. ඒ ෆ්‍රේම්වර්ක් එකට අදාළව මේ ටෙස්ටිං කරන්න පුළුවන් මේ ටූල්ස් උත් තියෙනවා. එතකොට ඒ ටික තමයි ෆ්‍රේම්වර්ක් එක වැඩ කරනකොට software engineering process එක අපිට තියෙන වාසි මොනවද? එතකොට මෙතන අපි කතා කරනවා මේ ෆ්‍රේම්වර්ක් එක තියෙන හැසිරීම පිළිබඳ. එතකොට ෆ්‍රේම්වර්ක් එකක් තියෙන කොටස් හත ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් එක තියෙන මෙතන කතා වෙන්නේ ෆ්‍රේම්වර්ක් එක තියෙන ෆීචර්ස් හතරක් ගැන. මේ හතර ගැන ෆ්‍රේම්වර්ක් එක තියෙන ෆීචර්ස් හතරක් කතා වෙනවා මෙතන. ඩිෆෝල්ට් බිහේවියර් කියන්නේ අර අපි කලින් කතා වෙන්නේ දැන් මේ ෆ්‍රේම්වර්ක් එක තියෙනවා මොන හරි ඒ කියන්නේ හදාගත්ත ඩිෆෝල්ට් බිහේවියර් එක. අපිට ඒක කස්ටමයිස් කරන්න පුළුවන්. ඒවට ඩිෆෝල්ට් බිහේවියර් එකක් තියෙනවා. ඒක හරහා තමයි යන්න ඕන. එතකොට හිතන්න ෆෝල්ඩ් ස්ට්‍රක්චර් එක වගේ එක ඩිෆෝල්ට් බිහේවියර් එක මේ ඒ දැන් ඒ ෆ්‍රේම්වර්ක් එකට අදාළව ඒ ෆෝල්ඩ් ස්ට්‍රක්චර් එක තියෙනවා. අපිට ඒක කස්ටමයිස් කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට ඩිෆෝල්ට් බිහේවියර් එකක් තියෙනවා. එහෙම වුණාම ඒක යූසර් ලේසි වැඩ කරගෙන යන්න. මේ ඩෙවලොපර් ලේසි. එතකොට ඉන්වේෂන් of control කියන්නේ අපි ෆ්ලෝ එක මැනේජ් කරන්න ඕනේ නැහැ. එතකොට ඒ කියන්නේ ඩෙවලොපර් ෆ්ලෝ එක මැනේජ් කරගන්න ඕනේ නැහැ. ඒක ෆ්‍රේම්වර්ක් එක විසින් කරනවා. එතකොට ඒකට තමයි ඉන්වේෂන් of controls කියන්නේ. මේක ලයිබ්‍රරීස් වලට වඩා වෙනස්. ලයිබ්‍රරීස් වල මේ එහෙම නෙමෙයි ලයිබ්‍රරි වල මේ version මේ අපි ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්නේ නැහැ. අපි ලයිබ්‍රරීස් පාවිච්චි කරනකොට දැන් ඔය Python වල එහෙම තියෙන්නේ sqrt කියලා දාලා මේ square කියලා දාලා අර මේ වර්ග එහෙම ගන්න මේ ඝන එහෙම ගන්න ඒ වගේ ඒ පොඩි දේවල් ඒ වගේ නෙමේ. එතකොට මේ වගේ මේ ෆ්‍රේම්වර්ක් වල මේ අර ලොකු පාර්ට් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා අපිට ෆ්‍රේම්වර්ක් එක මේවා මේ ලයිබ්‍රරීස් වලට වඩා වෙනස්.
මේක මත තියාගන්න ඉන්වෙෂන් of කන්ට්‍රෝල් කියන්නේ ෆ්ලෝ එක මැනේජ් කරන්න ඕනේ ඩිවලොපර් විසින් ෆ්ලෝ එක ෆ්‍රේම්වර්ක් එක විසින් මැනේජ් කරගන්න. එතකොට එක්ස්ටෙන්සිබිලිටි ඒ කියන්නේ අපිට මේ ඩිෆෝල්ට් කෝඩ් එකක් තියෙනවා අපිට ඒක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් වල තියෙනවනේ අපි කිව්වේ අර ටෙම්ප්ලේට් ඉසිර පාවිච්චි කරනවා කියලා. එතකොට ඒ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා අපිට අපිට ඕන විදිහට ඒක තව වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ හැකියාව තමයි එක්ස්ටෙන්සිබිලිටි කියන්නේ. non modifiable framework code. ඒ කියන්නේ අපිට ෆ්‍රේම්වර්ක් එකේ තියෙන කෝඩ් එක වෙනස් කරන්න බෑ. ඒක එක්ස්ටෙන්ඩ් කරගන්න තමයි පුළුවන්. ඒ කියන්නේ අපිට තියෙන එක වැඩි දියුණු කරගන්න පුළුවන්. තියෙන ෆ්‍රේම්වර්ක් එකේ කෝඩ් එක වෙනස් කරගන්න බෑ. right? ඒක තමයි මෙතන කියවෙන්නේ මේ default behavior invention of control extensibility non modifiable framework code මේ ටික මතක තියාගන්න. right. මෙතන කියන්නේ why use framework works. ඒ කියන්නේ අපි framework එක පාවිච්චි කරන්නේ මොකටද? ඒකේ කියවෙන්නේ මේ කියවෙන්නේ programmers later devote their time to meeting the software requirements rather than dealing with the more standard low-level details of providing working system. Thereby reducing overall development time. ඒ කියන්නේ අපි අර හැමදේම මුල ඉඳන් ඉගෙන ගන්න කාලේ ඒ කියන්නේ ඩෙවලොපර්ස්ලට මුල ඉඳන් හැමදේම ඉගෙන ගන්න කාලේ වෙන් කරන්න ඕනේ නැහැ. ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ ටෙම්ප්ලේට් එකක් වගේ හින්දා අපිට ඒක පාවිච්චි කරලා වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට අර හැමදේම අර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ තියෙන අර ඉන් ඩීටේල් හැමදේම දැනගන්න ඕනේ නැහැ. මේ ඒ හින්දා අර ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් මුලින් ඉඳන් ඉගෙනගෙන කරනවට වඩා ඩෙවලොප්මන්ට් ටයිම් එක අපිට ඩෙවලොප්මන්ට් රෙඩියුසින් ඕවරෝල් ඩෙවලොප්මන්ට් ටයිම්. ඒ කියන්නේ ඕවරෝල් ඩෙවලොප්මන්ට් ටයිම් එක අපිට අඩු කරගන්න පුළුවන් කියන එක තමයි ෆ්‍රේම්වර්ක් එක තියෙන වාසිය. එතකොට ආයේ the aim framework මේ කියන්නේ common structure so that developer don't have to redo it from the scratch. ඒ කියන්නේ අපිට මේ රීයුස් කරන්න පුළුවන් දේවල් තියෙනකොට අපි ආයේ මේ බොරුවට අර මුලින් ඉඳන් හැමදේම ඉගෙන ගන්න ඕනේ නැහැ කියන එක තමයි මෙතන කියවෙන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඉගෙනන ආයේ මුලින් ඉඳන්ම ඉගෙන ගන්න ඕනේ නැහැ ඉගෙනගෙන කරන්න ඕනේ නැහැ. ඒක හින්දා මේ අර අපිට රීඩු කරන්න ඕනේ නැහැ. ඒ දේ කලින් කරලා තියෙන හින්දා ඒ දේ පාවිච්චි කරලා අපිට කරගෙන යන්න පුළුවන්. ඒක හින්දා ලොකු වෙලාවක් ඉතුරු වෙනවා කියන එක තමයි මෙතන කියවෙන්නේ. මෙතන කියන්නේ no need to reinvent the wheel. ඒ කියන්නේ අපි වාහනයක් හදද්දී හැමදාම ප්‍රෝදේ කියන එක ආයේ මුලින් ඉඳන් හොයාගන්න ඕනේ නැහැ නේ. ඒක හොයාගෙන තියෙනවා අපිට ඒක පාවිච්චි කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක තමයි මෙතන කියවන්නේ මේ ෆ්‍රේම්වර්ක් එකත් ඒ වගේ. අපි ආපහු ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක මුලින් ඉඳන්ම ඉගෙනගෙන අර රවුටින් අනම්මන හැමදේම ආයේ මුලින් ඉඳන් කරන්න ඉගෙන ගන්න ඕනේ නැහැ. ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා ඒ ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන පහසුව. Advantages of using frameworks. Framework පාවිච්චි කරනකොට අපිට තියෙන වාසි. Improve coding, easy code reusable and ease of debugging code compare with the from the start development. අපි අර මුලින් ඉඳන් කරනවට වඩා අපිට මේ කෝඩ් එක ඒ කියන්නේ අපි කලින් reusable ඒ කියන්නේ හදපු ටෙම්ප්ලේට් පාවිච්චි කරන හින්දා අර යන කෝඩ් වල යන වෙලාවත් ඉතුරුයි. එතකොටම අපිට අර කෝඩ් reusable කරන්න පුළුවන් හින්දා මේ ඒක ලේසි වෙනවා. ඩිබගින් කරන්නත් ඒක හින්දා ලේසි වෙනවා. කමියුනිටි සපෝට්. අපි කමියුනිටි සපෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ෆ්‍රේම්වර්ක් වලට ඒ කියන්නේ ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරනකොට ෆ්‍රේම්වර්ක් පාවිච්චි කරන කට්ටිය ගොඩක් ඉන්න හින්දා ඒ කට්ටිය කමියුනිටි තියෙනවා. අපිට ඒ කියන්නේ මොකක් හරි දෙයක් මේවා දැනගන්න උනත් අපිට කමියුනිටිස් පාවිච්චි කරන්න පුළුවන් Stack Overflow වගේ. ඒ කියවෙන්නේ accelerate the development. If the දැන් ඒ ෆ්‍රේම්වර්ක් එකත් එක්ක යූසර් හොඳට ගොඩක් වැඩ කරලා ෆැමිලියර් නම් ඩෙවලොප්මන්ට් ප්‍රොසෙස් එක ගොඩක් ලේසි වෙනවා. එතකොට often the caching optimize the process for resource intensive tasks. ඒ කියන්නේ අපිට මේ රිසෝස් intensive tasks වලට optimize කරනවලු මේක වැඩ කරගෙන යනකොට. Enable faster methods for development with less code. අර මං කලින් කිව්වේ boilerplate code. ඒ කියන්නේ අර කලින් හදපු කෝඩ් තියෙන හින්දා ඒවා පාවිච්චි කරලා කරගෙන යනකොට ඩිවලොප් මේ ඒ කියන්නේ කෝඩ් මේ වැඩි ඒ කියන්නේ අඩු කෝඩ් ගානක් පාවිච්චි කරලා වැඩේ කරගෙන යන්න පුළුවන්.
better compliance to accept security standards. ඒ කියන්නේ අපිට රියසබල් කෝඩ් පාවිචි කරන හින්දා ඒ කට්ටිය ඒ කෝඩ් හදලා තියෙන සිකියුරිටි එක ගැන හොඳ හිතලා හින්දා අය අපි අර ආයෙ හිතන්න ඕනේ නැහැ සිකියුරිටි එක ගැන. ඒක තමයි මෙතන තියෙන්නේ. හරි. මේක කියවෙන්නේ limitation of the frameworks. හරි. එතකොට මේකේ දැන් අපි මේ කියන්නේ අපි ෆ්‍රේම්වර්ක් එකක් එක වැඩ කරනකොට මේ අර ඒ ෆ්‍රේම්වර්ක් එක හදලා තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරන අඩුයිනේ. අපි ප්‍රී ඩිෆයින් කරපු ෆ්‍රේම්වර්ක් මේ කෝඩින් එකනේ යන්නේ. එතකොට ඒක ටෙම්ප්ලේට් එක විදිහට පාවිච්චි කරන හින්දා යූසර්ට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පිළිබඳ තියෙන දැනුම අඩු වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. අනිත් එක තමයි දැන් අපිට දැන් ෆ්‍රේම්වර්ක් එක කරා යනකොට අපිට ඒ අර ප්‍රීඩිෆයින් කරපු ෆ්‍රේම්වර්ක් එකේ තියෙන ලිමිටේෂන් ඇන්ඩ් කන්වර්ෂන්ස් වලට කරු කරන්න වෙනවා. හරි. එතකොට අපිට ඕන විදිහට හැමදේම වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරන්න බැරි දේවල් මේ වෙනස් නොකර තමයි යන්න වෙන්නේ. ඒව තමයි limitations. එතකොට ආයේ tweak functions are limited. ඒ කියන්නේ අපිට අර ඒ ෆන්ක්ෂන්ස් වෙනස්කම් කරන්න ඒ ෆන්ක්ෂන් වෙනස් කරන්න තියෙන අවස්ථා සීමිතයි කියන එක. හරි. ඊට පස්සේ not all the features will be used for given. එතකොට framework එක තියෙනවා wide area එක. ඒ කියන්නේ ලොකු area එක use cases වලට තමයි මේ framework එක හදලා තියෙන්නේ. හැබැයි project එකක් කරනකොට මේ හැමදේම පාවිච්චි වෙන්නේ නැහැ. ඒක වාසිය. එතකොට අපි අනිවාර්යෙන් වෙබ් ඇප්ලිකේෂන් එකක් හදනකොට හරි ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරන්න ඕනේ. ඒ ෆ්‍රේම්වර්ක් එක හරියට අපිට තෝරගන්න බැරි වුණොත් ඒක යූසර් එක්ස්පීරියන්ස් වලට පර්ෆෝමන්ස් වලට වගේ දේවල් වලට නරක විදිහට බලපාන්න පුළුවන්. එතකොට අනිත් එක තමයි ෆ්‍රේම්වර්ක් එකක් කියන එක සාමාන්‍යයෙන් අප්ඩේට් වෙනවා. අලුත් දේවල් අලුත් versions අලුත් features add වෙනවා. එතකොට අපි ඒක හින්දා මේ ෆ්‍රේම්වර්ක් එක ගැන up to date අවධානයෙන් ඉන්න ඕනේ. එතකොට මේ තියෙන ෆ්‍රේම්වර්ක්ස් ටිකක් Spring Boot, Express.js, Laravel, .NET මේවා ෆ්‍රේම්වර්ක්. මේවා පාවිච්චි කරලා මේවා ටෙම්ප්ලේට් විදිහට පාවිච්චි කරලා අපිට කෝඩ් කරන්න පුළුවන්. හරි. අපි මේකේ මේ වෙනකන් කතා කරපු ටික බලමු. ප්‍රෝග්‍රෑමින් වලයි සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් වලයි වෙනස බැලුවා අපි. ප්‍රෝග්‍රෑමින් කියන්නේ සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ඇතුලේ තියෙන පොඩි කොටසක් විතරයි. ප්‍රෝග්‍රෑමින් කියන්නේ අපි සොෆ්ට්වෙයාර් එකක් මොකක් හරි වෙබ් ඇප්ලිකේෂන් එකක් හදන්න කෝඩ් කරන එකට තමයි ප්‍රෝග්‍රෑමින් කියන්නේ. හැබැයි සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් කියන්නේ ඊට වඩා ලොකු ප්‍රොසෙස් එකක්. ජෙනරික් ෆන්ක්ෂනලිටීස් කියන්නේ අපි සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් කරනකොට නිතර භාවිතා වෙන ෆන්ක්ෂන්ස් වලට තමයි ජෙනරික් ෆන්ක්ෂනලිටීස් කියන්නේ. හරියට යූසර් ඔතෙන්ටිකේෂන්, database connectivity වගේ දේවල්. ෆ්‍රේම්වර්ක්ස් කියන්නේ ජෙනරික් ෆන්ක්ෂනලිටීස් දාලා ජෙනරික් ෆන්ක්ෂනලිටීස් රියුසබල් කරන්න පුළුවන් විදියට හදපු දේවල් වලට තමයි හදපු ටෙක්නොලොජි එකට තමයි ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ. ෆ්‍රේම්වර්ක් එකක් අපිට පුළුවන් අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් හදද්දී අපිට පුළුවන් ඒ ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා ඒක ෆ්‍රේම්වර්ක් එක ටෙම්ප්ලේට් එකක් විදිහට අපේ පාවිච්චි කරගෙන අපේ වෙබ් ඇප්ලිකේෂන් එක හදන්න. හරි. මේන් කියවෙන්නේ එක හරි. එතකොට ෆ්‍රේම්වර්ක් වර්ස් ලයිබ්‍රරීස්. ලයිබ්‍රරීස් කියන්නේ පොඩි ස්පෙසිෆික් දේවල් වලට තමයි ලයිබ්‍රරීස් පාවිච්චි වෙන්නේ. ඔයා හිතන්න අපිට පුළුවන් මොකක් හරි ෆන්ක්ෂන් එකක් පොඩි ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ Python වල තියෙනවා sqrt කියලා ෆන්ක්ෂන් එකක්. ඒ කියන්නේ ස්ක්වෙයාර් රූට් එක ගන්න තමයි තියෙන්නේ. එතකොට අපිට sqrt කියලා ගහලා වරහන් ඇතුලේ අගේ ගහපුවාම ඒකේ ස්ක්වෙයාර් රූට් එක එනවා. හරි. ඒ වගේ පොඩි දේවල් වලට තමයි ලයිබ්‍රරීස් තියෙන්නේ. හරි. එතකොට ඒ sqrt කියන ලයිබ්‍රරි එකේ මේක ඇතුලේ තියෙනවා ඒකට ඕන ගණිත කර්මය තියෙනවා. ඒ වගේ පොඩි දේවල් වලට තමයි ලයිබ්‍රරීස් පාවිච්චි වෙන්නේ. හැබැයි ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ එහෙම නෙමෙයි. ෆ්‍රේම්වර්ක් එකක් පාවිච්චි කරන අපි වෙබ් ඇප්ලිකේෂන් එකක් හදද්දී ලොකු ප්‍රොසෙස් එකකට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් එක. ඒ කියන්නේ ටෙම්ප්ලේට් එකක් විදිහට. එතකොට ෆ්‍රේම්වර්ක් වල අනිත් එක තමයි වෙනස ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරන්නේ ෆ්‍රේම්වර්ක් එක විසින්. හැබැයි ලයිබ්‍රරීස් වල කරනකොට අපිට යූසර්ට තමයි ෆ්ලෝ එක කන්ට්‍රෝල් කරගන්න වෙන්නේ. ඒ ටික තමයි කතා වෙන්නේ. ඇඩ්වාන්ටේජස් and limitations අපි කතා කරා.
හරි මේක එච්චරයි.